මේ 1875 වෙච්ච කතාවක්. අද වෙනකොට තේ පොල් රබර් ලංකාවේ ප්‍රධානතම අපනයන භෝගයන් බවට පත් වුණාට 19 වෙනි සියවසේදී හරියටම ගත්තොත් 1830ත් 1870ත් අතර කාලය තුලදී ලංකාවේ ප්‍රධානම අපනයන භෝගී බවට පත් වෙලා තියෙන්නේ කෝපි. කොච්චරක්ද කියනවා නම් අක්කර 2,75,000ක වගේ භූමි ප්‍රමාණයක කෝපි වගාව ලංකාවේ සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෝකෙ වැඩිම කෝපි අපනයනයක් සිද්ධ වෙලා තියෙන්නේ අපේ පුංචි ලංකාවේ. අපි දන්නවා ඒ කාලේ කියන්නේ ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් හැටියට තිබ්බ කාලේ. ඉතින් මේ කාලය තුලදී මේ වගේ කෝපි වගාවක් ලංකාවේ සිද්ධ වෙනකොට එදා හිටපු වේල්සේ කුමාරයා එඩ්වඩ් කුමාරයා ලංකාවට එන්න තීරණය කරනවලු මේ කෝපි වගාව සියසින් දැක ගන්න. මේ කුමාරයා තමා පසු කාලිනව 7 වෙනි එඩ්වඩ් රජුරු හැටියට එංගලන්ත රජ වෙන්නේ. වේල්සේ කුමාරයාගේ ලංකා ගමනය ලංකාවේ කෝපිමාන්නන්ට නම් විශේෂම කාරණයක් වෙලා තියෙනවා. මොකද මොවුන් ඔක්කොම බ්‍රිතාන්‍ය ජාතිකයෝ. ඉතින් ඔවුන්ගේ රජුරුවෝ ලංකාවට එන්න හදනකොට තමන්ගේ කෝපි වගාව බලන්න මොවුන් තීරණය කරනවා මේක වෙනුවෙන් යම් කිසි විශේෂ දෙයක් කරන්න. අන්න ඒ සංකල්පය මත තමා 1875 දී ස්කොට්ලන්තයේ ලාස්ගෝ වල ජෝන් ස්මිත් ඇන්ඩ් කෝ-ෆවුන්ඩරි ආයතනයේදී මේ වතුර මල නිර්මාණය වෙන්නේ. කොටස් වශයෙන් නිර්මාණය කරලා ලංකාවට මුහුදු මාර්ගයෙන් ගෙනල්ලා මහනුවර එකලස් කරනවා. මේ නිර්මාණයේ තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ වික්ටෝරියා ස්ටයිල් එකට. 1873 1901 වගේ කාලපරාසයේදී මේ ක්‍රමය ගොඩාක් ප්‍රසිද්ධියට පත්වෙච්ච ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයක්. ඉතින් මේක සනාථ කරන්න මේ නිර්මාණවලදී චෙරබ් ලව යූස් කරලා තියෙනවා. ඉතින් අපිට ගොඩක් ওই වික්ටෝරියා ස්ටයිල් එකට හදපු පල්ලිවලත් මේ චෙරබ් ලව දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙහෙම ස්ථාපිත වෙච්ච වතුර මල කාලයත් එක්ක බොහෝ සතුන්ගේ පවස නිවන්න උපයෝගී වෙලා තියෙනවා. කාලෙන් කාලෙට අලුත් වැඩියා කටයුතු කළත් මුල් නිර්මාණයට කිසිදු හානියක් සිදු නොවන විදිහට තමයි මේ අලුත් වැඩියා කටයුතු කරලා තියෙන්නේ. 2005 වසරේ ජූලි 8 වෙනිදා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්මාරකයක් බවට ගැසට් පත්‍රයකින්ම නිවේදනය කරලා තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි Prince of Wales water fountain එකේ කතාව. නැත්තම් නුවර වතුර මලේ කතාව. වීඩියෝ එක සම්පූර්ණ බැලුවා නම් ඔය කට්ටිය දැනුමට යමක් එකතු කරගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔය කට්ටියගේ අදහස කමෙන්ට් එකකින් දාලා යන්න අමතක කරන්න එපා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වටිනා වීඩියෝ තවත් ඉස්සරහට එනවා. ඉතින් තව දවසක හම්බෙමු. ඔක්කොටම තෙරුවන් සරණයි.